හායි ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. ඉතින් මේ බලන්නකෝ වැස්සට ලෙඩ ගොඩයි මගේ මල් පැලවලට. ඉතින් ගොඩාක් වැඩ තියෙනවා වැස්ස නිසා කරන්නේ මේ පැලවලට. බලන්නකෝ මෙච්චර බහැලත් වතුර වැඩිලා නැහැ මේ පැල දෙකට. ඉතින් ඒකයි අරගෙන ආවේ මේ තියෙන විෂ්ණුකාන්ති පැල දෙකක්. වතුර ටිකක් දාන්න තමයි අරගෙන ආවේ. මේ සෑහෙන්න වේලිලා පේනවනේ කොළ ඉදිලා තියෙනවා. ඉතින් ඔය වගේ පණුව කාලා ගොඩක් දේවල් තියෙනවා ලෙඩ රෝග ගොඩක් ඇවිල්ලා තියෙනවා පැලවලට. ඉතින් අද අපි ඒක ගැන බලමු නේද? ඉතින් ඔයාලට ඔය පේන්නේ ඒ ටික තමයි. මම ඉතින් වතුර ටිකකුත් දැම්මා. මේ පේනවා නේද ඔයගොල්ලන්ට? මෙන්න මේ ගස්වලට මේ පිටි මකුණු ඇවිල්ලා තියෙනවා. පිටි මකුණු වර්ගයක් තමයි මේ. ඒගොල්ලන්ට මේ මෙන්න මේ ඇඹලයි වගේ ඉන්න කඩි ටික වහනවා. ඉතින් බලන්නකෝ මේ මුළු අටපෙතිය ගහපු ඉරෙන්නම ඒගොල්ලෝ තමයි මේ වහගෙන ඉන්නේ. ඉතින් මට සබන් වතුර ගහන්න අවශ්‍යුණා මේවට මේ සබන් වතුර ගහපුවාම මේ ලෙඩ රෝග ටික නැතුව යනවා. හැබැයි මට ඒක කරගන්න බැරුව ගියා. ඉතින් පේනවනේ දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ කරදරයක් ආවොත් එහෙම සබන් වතුර ටිකක් ගහන්න. මොකද ගහට හානියක් වෙන්නේ නැහැ සබන් වතුර ගැහුවා කියලා. ඔයාට බයක් තියෙනවා නම් ඔයා සාමාන්‍යයෙන් දැන් අපි රෙදි සෝදන වතුර තියෙනවනේ. අන්න ඒ වතුර ටික ගෙනල්ලා ගහන්න. ඒතර අපි රෙදි සෝදනකොට ඒ සබන් වතුරේ සැර බාල වෙනවා. අන්න එතකොට මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම බයක් තියෙනවා නම් මම මේ දෙකම ගහලා තිනවා. කිසිම ප්‍රශ්නයක් නම් වෙලා නැහැ අද වෙනතුරුත්. ඉතින් බාන හරි අපරාධයක් මේක මේ අටපෙතිය ගහකට ආපු නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් හොඳ මල් පැලයකට වගේ ආවොත් කපුරු පැලවලට වගේ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි සල්ලි දීලා අරන් එන ඒවා අපරාධයක් වෙනවා ලොකු ඒ වගේ දෙයක් වුණොත් එහෙම. එනවනේ කූඩලු ගහ පිරෙන්න බර වෙන්න මල් හැදිලා. හැබැයි ඉතින් මල් හැදුනට මේක දැන් ගොඩක් මේ පස්සට හේතු වෙලා තියෙන්නේ. මේකට ලීයක් ගහ ගන්න ඕනේ. දැන් ඉතින් මට ගොඩාක් ලොකු රාජකාරී ටිකක් තියෙනවා මේ වැස්සෙන් පස්සේ කරගන්න. දැන් මගේ ගොඩක් මල් පැල පණුව කාලා ඒවට ප්‍රතිකාර කරගන්න වෙනවා. ඉතින් ඔය පේනවා නේද මෙයාලව ඉතින් මේකේ හිටව ගත්තේ හදාගන්න කියලා අවසානයේදී ඒකත් නැතුව ගියා. ඉතින් කොහොමත් මිදුලේ තියන්න බෑ කිසිම දෙයක්. ඒ හැමදේම වගේ පණුව කන්න පටන් ගත්තා. ඒක නිසා මේ මගේ මල් පැල ගොඩාක් අවුල් ගියා. බලන්නකො ඉතින් මේවා මේ කූඩලු පැලවල දැන් නම් මල් ඇවිල්ලා. ඕන දැන් එයාලා විතරයි පණුව කාලා නැත්තේ. අනිත් පැල වර්ග ගොඩක් ඒවා කාලා තිබුණා. මේ බලන්න මේකේ මේ සුදු පාට ඇන්තූරියම් මලක් වගේ එකක් එන්නේ. ඒක ලිලි වර්ගයක්. ඉතින් ඒකත් කාලා පණුව ඔය වගේ තමයි පණුවෙක් කියන්නත් බෑ කටුස්සව හංගොල්ලෝ. ඉතින් ඔය වගේ ප්‍රශ්න එනවා. මම ඔයාලට කලිනුත් පෙන්නලා තියෙනවා. දැන් මෙයාවත් බිමින් දාගත්ත මෙයාව හදාගන්න කියලා වැස්සට කලින් මම දැන් එයාත් ඔන්න ඉතින් ඔය පේනවනේ නෙල්ලි ගහේ නෙල්ලි කොළ ගොඩ වැටිලා නෙල්ලි ගස්වල තින් කොළ කොහොමත් වැටෙනවනේ. මේ තියෙන්නේ ඔන්න කඩි ගුලකුත් තියෙනවා. ඔය වගේ තමයි දැන් ඉතින් මගේ මිදුල සම්පූර්ණ කැත වෙලා තියෙන්නේ. දැන් ඉතින් සම්පූර්ණයෙන්ම මිදුල ලස්සන කරලා ගන්න ඕන. මම දැන් මේ තාම අතු ගාලා නැහැ. අතු ගාලා නැතුව තමයි ඕගොල්ලන්ට මම මේ මිදුල පෙන්නන්නේ. ඉතින් දැන් පිළිසකර කරගන්න තියෙනවා ගොඩක් තැන්. ඉතින් ඒවා හදාගන්නකම් ඔහොම තමයි. මේ කාලෙට ඉතින් වැස්සනේ. වැස්සට ඉතින් එනකොට මල් දකින්නකොට ගොඩක් දුක හිතෙනවා. මම මේ ඕකිඩ් පැලේ මෙන්න මෙතනින් හිටව ගත්තා. මෙතනට අවුව තියෙනවා. අවුව නැත්තම් මේවා මැරිලා යනවා. මේ ඒක හින්දා මෙතන මේ මල් පාතියත් හරියට කැත වෙලා. පේනවා නේද කොච්චර කැතද කියලා. ඉතින් වැස්සට ඕක තමයි තියෙන එකම වෙනස. නේ? ඉතින් මල් දකින්නකොට දුක හිතෙනවා. මල් හිටවන්න එකත් එපා වෙනවා මේ වගේ දේවල් දැකපුවාම. ඉතින් ඔයගොල්ලන්ටත් එහෙම ප්‍රශ්න තියෙනවද? පේනවනේ මේ මිදුලට වෙලා තියෙන්නේ. ඉතින් සත්තු මේ පොඩි සත්තු මේ යටින් ඉන්න ඉතින් පණුව එහෙම උඩට එනවා. ඔහොම තමයි පැල ටික ඉතින් හදාගන්න හරිම අමාරුයි. දැන් ඉතින් තියෙන්නේ මේ පැල සේරම අලුත් කරලා හදලා ගන්න තමයි තියෙන්නේ ඉතින් වෙනදා විදිහටම. ඔය ගොඩක් ඒවා මැරිලා ඔය පේනවා නේද ලස්සනට තිබුණා ගොඩාක් ලස්සනට ඉතින් පණුව කනකොට නම් ඇත්තටම එපා වෙනවා ඉතින්. සමහර ඒවා ලස්සනට තියෙනවා මේ එපීෂියා පැල එහෙම බලන්නකෝ. වැස්සට ලස්සනට ලියලලා ඇවිල්ලා තියෙනවා. එපීෂියා පැල ටික. හරිම ලස්සනයි මේ. ඒ වගේම බිගෝනියත් මේ සමහර බිගෝනියා වල මේ සමහර ඒවා පණුව කන්නේ නැහැ. සමහර ඒවා ලස්සනට තියෙනවා. ඒවට පොඩ්ඩක්වත් පණුව එන්නේ නැහැ. මේ බලන්න සමහර ඒවාගේ කොළ පවා ලොකුයි.
ටිකක් ලං කරලා පෙන්නන්නම් මම ඔයාලට. මේ සමහර ඒ වගේ කොළ පවා ලොකුයි. ඉතින් අනිත් දේවල් ඒ විදිහට වුණාට මේවා එහෙම නැහැ. පණුව කන වර්ග තියෙනවා මං හිතන විදිහට. ඉතින් ඒකට දැන් අපි සබන් වතුර ගහන්න පුළුවන් කිව්වට ඒ වගේ දේවල් වලට සබන් වතුර ගහලා හදන්න බෑ. මොකද මේවට විසයිනේ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ බිගෝනියස් වර්ගවල පොඩියට තියෙන කොළ පවා ලොකු වෙන්න බලනවා මේ වැස්සට. බලන්නකෝ මෙයා මේ මැරිලා තිබුණේ. ඔය අවුව කාලෙට මෙයා ටිකක් මැරිලා තිබුණේ. මේ සමහර කාලෙට හොඳට තියෙනවා, සමහර කාලෙට අවුල් යනවා. දැන් බලන්නකෝ වැස්සට එයා හොඳට දළු දාලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. පේනවද මේ තියෙන වින්කා? මේ වින්කා ඇට වැටිලා මේ පොට්ටවල පැලවෙලා තියෙන්නේ. තියෙන්නේ දෑසමන් ඇටයක්. දැකලා තියෙනවද දෑසමන් මල් වල මේ තියෙන දෑසමන් කොළ? මේකේ තාමම මල පිපිලා නැහැ. මේ තියෙන මල් නෑ එකක් දැල්ලක්. ඉතින් දෑසමන් ඇටේ. මෙන්න මේ ඇටේ දාපුවාම මේ හිටවපුවාම මේකත් පැලවෙනවා, ලස්සන පැලයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න දෑසමන් අතු පැල කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ මේ ඇට පැල කරගන්න පුළුවන්. දෑසමන් පැලයකට ආස කරන කෙනෙක් හිටියොත් ඉතින් ඔන්න බෝ කරගන්න පුළුවන්. මේ පේනවනේ මගේ මල් පැල ඔක්කොම පෙරලිලා. ඉතින් ඔහොම තමයි. දැන් ඉතින් වැස්ස එහා මෙහා වෙනකන් හිටියේ. ඔන්න බලන්නකෝ මම මේ පෙන්ටා සතු කෑල්ල පැල කරගත්තා මෙන්න මේ ඉටි බෑග් එකේ. ඉතින් දැන් ඔන්න ඒකේ මලක් පිපිලා. පැල හැමතැනම තියෙන හින්දා යන්නත් බෑ. යස්සට හරිම අමාරුවෙන් තමයි ඉතින් ආවේ. බලන්නකෝ මේ තියෙන මේ පීෂියා පැල ටික බිමටම බර වෙලා පෝච්චිනුත් එළියට වැටිලා ලස්සනට සරුවට හැදලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ මේ වැස්ස නිසා. පේනවනේ බිගෝනියා වල ලස්සන. ඔය දැන් කොළ සරුවට ඇවිල්ලා. අවුව වැස්ස මේ හැමදේම ඕන කියනවා තමයි. හැබැයි ඉතින් මිදුල කැත වෙනවා සමහර අවස්ථාවලදී මේ මල් පැල මැරුණාම. බොමීලියා. මේ තියෙන්නේ බොබීලියා මල. බොමීලියා කිව්වහම ඉතින් මම ඔයාලට මේකේ මල පෙන්නලා තියෙනවා මිට කලින්. ආයෙ පිපුණු දවසක පෙන්නන්නම්. ඉතින් මං නම් මෙයාට කියන්නේ නෙළුම් කුරුණු කියලා. ඉතින් ඔන්න පර වෙලා තියෙන්නේ. මේ පිපිලා නෙමෙයි මේ පර වෙලා දැන් කොට කල් මාසයක් කිට්ටු වෙනවා. මෙයා දැන් මේ පර වෙලා තාම මේක වැටුනේ නැහැ. ඒ විදිහටම තියෙනවා. මේ පේනවා නේද මේකේ ಗುಣ සහ අගුණ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වාසි සහ අවාසි මේ පේනවානේ මේක ඇතුලේ මේ වතුර තියෙන්නේ. මේ ඇතුලට වතුර ගිහිල්ලා මේව වතුර ඇදෙනවා. ඉතින් මේ වගේ මදුරුව පවා බෝ වෙන්න පුළුවන් ඉතින්. ඒ වගේ තියෙනවා. දැන් අවුව වැටෙනවා නම් මේ වතුර ටික මෙහෙම හිටින්නේ නැහැ. මේක බැහැලා මේ නිකම්ම මෙව වෙලා යනවා. දැන් මේ අවුව වැටෙන්නේ නැති නිසා මේ විදිහට හිටිනවා. ඉතින් හරිම අමාරුයි මේ වතුර ටික මම වෙලාවකට රෙදි කෑල්ලක් දාලා මේක ඇතුළට වතුර ටික අර ගන්නවා. එහෙම නැත්නම් දැන් මේ වැස්ස නිසා මට ඒක කරගන්න බැරුව ගියා. පේනව නේද මේ වගේ තියෙන අවාසිය. ඔන්න ඉතින් මෙයා ලස්සනට හැදිලා මම මෙයාලගේ මෙයාලා මැරුණා මගේ අතින්. ඒ වුණාට දැන් ඔන්න අල තිබිලා අල වලින් පැල හැදීගෙන ඇවිල්ලා ගොඩක් මල් පැල දැන් දරු දාලා මගේ හැදිලා ඇවිල්ලා තිනවා බිම තිබිලා. කරපිංච පැලයකුත් තියෙනවා ඔය. හදන්නම බැරි දෙයක් අනේ කරපිංච කියන්නේ. පේනවනේ වැස්සට ඉතින් නැති පැලක් පැල වෙනවා කියන්නේ ඔන්න ඕක තමයි. මේ දවස්වල ඉතින් රෝස කියන්නේ හරිම ලස්සනට හැදෙන වර්ගයක්. ඉතින් ඉක්මනින්ම දළු දාලා ඉක්මනින්ම හැදෙනවා. පේනවනේ රෝස පඳුරේ මැරිලා වගේ තිබුණේ. දැන් ඔන්න ලස්සනට දළු දාලා හැදිලා තියෙනවා. අමතක වුණානේ. ඔයාලට මම මෙන්න මේ ලස්සන පාට පෙන්නුවේ නෑනේ. බලන්නකෝ. එයා තද දම් පාටයි. මීවන ශාක කිව්වට මේක මීවන ශාකම නෙමෙයි. මේක ටිකක් අර කැලෑ මීවන එක. ඉතින් මේක අර ලින් උඩ, ගල් උඩ වගේ හැදෙන්නේ යන්නේ ඒ જાතිය. ඉතින් මීවනම තමයි. මීවන වර්ගවලට අදාළයි. ඉතින් බලන්නකෝ මම මේකේ පැලයක් දෙකක් හිටවලා තිබ්බ. දැන් ඕන සරු සාරෙට ඒක ලස්සනට හැදලානේ. වැස්සට තමයි මේවා ඉක්මනින්ම ලියලලා එන්නේ. මේ තියෙන්නේ කෝලියාස් පඳුර. මේ බලන්නකෝ කලර් එක කොහොමද කියලා. එක එක වෙලාවට එක එක කලර් එකකින් තමයි මේවා හැදෙන්නේ. දැන් නම් ඉතින් මගේ ලස්සනට මේක මේ හැදිලා තියෙනවා. මං අතු කඩලා හැම තැනකම වගේ හිටෙව්වා. ඒක නිසා ලස්සනට හැදිලා තියෙන්නේ.
ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ලස්සන තාප්ප අයිනේ හිටවන වර්ගයක්. ඒ කියන්නේ ඉතින් මේ පැල වර්ගයේ දැකලාත් ඇති ඔයගොල්ලෝ මීට කලින් හැමතැනම වගේ තියෙනවා මේකේ වර්ග ගොඩක් තියෙනවා. ලස්සන පාට වර්ග තියෙන ඉතින් මමත් ගෙනල්ලා හිටව ගත්තා. කහ පාටින් තියෙන හින්දා මම කහ පාට වර්ග වලට ගොඩක් කැමති. අනික ගානට කපලා ඒ කියන්නේ පැල වුණාට පස්සේ ගානට හිටවන්න පුළුවන්. දැන් මේ හරිය තනකොළ වෙලා තනකොළ කපන්න කාලේ හරි. මේ තියෙන්නේ අපේ ගෙදරට අල්ලපු වැටේ වත්ත. ඉතින් මේ ඉඩමේ බලන්නකෝ කොච්චර කැලේ වෙයිලද කියලා. අනේ මන්ද ඉතින් සුද්ධ කරන්නෙත් නැහැ. මට නම් මේව බලාගෙන ඉන්න බෑ ඉතින්. අනුන්ගේ වත සුද්ධ කරන්න අපිට බැහැනේ. ඒ වුණාට තමන් දැනගන්න ඕන තමන්ගේ වත්තේ අනිත් අයට කරදරයක් නොවන විදිහට ඒ දේවල් සුද්ධ පවිත්‍ර කරගන්න නේද? පේනව නේද ඉතින්? ඔන්න ඔහොම තමයි අද දවසේ ඉතින් අහසත් තිබුණේ චුට්ටක් එහෙම් මෙහෙන් වැහිකලු තියෙනවා. හැබැයි ඉතින් අද දවසේ නම් ඔන්න හොඳට අවුව එහෙම වැටුණා. මේ බලන්නකෝ මෙයාගේ ලස්සන කොහොමද කියලා. දැන් මෙයාගෙත් ලස්සන දම් පාට මල් වගේක් එනවා. දැන් තාම නැහැ. එනකොට බලන්න කොච්චර කලෙලියද කොච්චර ලස්සනද කියලා. ඉතින් මෙයාත් දැන් ඔන්න වැස්සට තමයි මේ ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මෙයාව ඉල්ල ගන්න ගොඩාක් අමාරුයි හිටියේ. බෙර වගේක් ගහනවා ඇහෙනවා ඇති යාළුවනේ. ඉතින් අපේ ගෙදරට එහා පැත්තේ ළමයි නැටුම් පුහුණු වෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න බෑ. මම මේ වෙලාවේ කතා කරන වෙලාවේ ඒගොල්ලෝ බෙරක ගහ තමයි හිටියේ. හැමදාම වගේ ඉතින් වලට මම මේක පෙන්නලා තියෙනවානේ බලන්නකො මගේ වම්බටු ගස් ටික දැන් සරුවට හැදිලා තියෙනවා. ඔන්න දැන් වම්බටු ගස් වල හොඳට ලොකු පළදාවක් තියෙනවා. ලොකු කියලා ලොකු නෑ ඉතින්. පුංචි පවුල් රතරන් කියලා පොඩි පවුට ඇති වෙන්න වම්බටු එහෙම හැදිලා තියෙනවා ලස්සනට. ඒ වගේම මගේ වගාව ඔයාලට මම පෙන්නලා තියෙනවානේ මීටිස් එහෙම මම පෙන්නලා තියෙනවානේ ඉතින්. ඕව තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ තියෙන්නේ මගේ රෝස පඳුර. ඉතින් බලන්නකෝ ඔන්න දැන් ඒක දළු දාලා අහපව් ඕම් මලකුත් ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න දළු දාලා ලස්සනට හැදිලා මං ආවේ නේද රෝස පඳුර පෙන්නන්න මෙතනට. හැබැයි ඉතින් මගේ ලොරු ටිකත් ඔයාලට පෙන්නුවා. මේ තියෙන්නේ හොමල මිනා. දැක්ක නේද හොමල මිනා ශාකේ ලස්සනයි නේද? මේක මගේ ගේ ඇතුළේ තියෙනකොට වලට මම පෙන්නන්නේ නැති මේ අතු නිකන් නිදියගෙන වගේ හිටියේ. ඒ කියන්නේ බිමට වර වෙලා තමයි තිබුණේ. දැන් බලන්නකෝ. එයා දැන් හොඳ උසට කඳ ලොකුවට මේ වැස්ස නිසා එළිය හොඳ ලස්සනට තියෙනවා. දැන් ඉතින් මෙයාට ලොකු පෝච්චියක් ගේන කාලේ හරි. මොකද දැන් මේ පෝච්චිය අර ලස්සනත් අඩුයිනේ. ඉතින් මෙයාව මට ඇතුළට අරගෙන යන්න දැන් නම් හිතෙන්නේ නැහැ. මොකද ඇතුළට අරන් ගියපුවාම මෙයාට ඕන කරන මං හිතන්නේ හිරු එළිය නේද? ගොඩක් දේවල් මේගොල්ලන්ට ඕනේ. ඉතින් මේ දේවල් නැති හින්දා වෙන්නේ නැති මෙයා නිදියන්නේ. ඉතින් දැන් මේ එළියට ගත්තට පස්සේ හරියම ලස්සනට ඒක තියෙනවා. මම හරියම ආසයි. ඒකයි මේක මෙයාව හැමදාම වගේ මම මගේ වීඩියෝ වල ඔයාලට එකතු කරගන්නේ. ඉතින් අක්කා නාල ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා වෙලා අක්කයි මල්ලි දෙන්න එකතු වෙලා මේ ගහේ තියෙන ජම්බුගෙඩ ටික කඩනවා. පේනවා නේද මේ දෙන්නගේ වැඩේ කොහොමද කියලා. ඔළුවේ තුවායවත් තව ගලවලා නැහැ ඉතින්. ඔහොම තමයි ඉතින් පොඩි කට්ටිය අපිත් එහෙමනේ පොඩි කාලේ ඉතින් හැමදාම වගේ අදත් කියනවා ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට බලන්න වීඩියෝ කොහොමද නම් ෂෙයා කරලා ලයික් එකක් එහෙම දාලා වීඩියෝ කොහොමද නරකද කියලා කමෙන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා ඉතින් හරිද? ඔන්න පේනව නේද හොරු දෙන්න අපේ ජම්බු ගැට කඩන් ඇවිත් තියෙන්නේ. එකක් මාත් කාලා දාන්න. මේ දැක්කද? මෙන්න බලන්න. මේකෙත් දැන් මල් එනවා මම මෙයාවත් මේ පණුව කාලා මේ පණුව කාලා හින්දා ඔන්න මම ගෙට ගෙනාවේ ආවත් ගෙට කියන්නේ ඉතින් මගේ බැරන්ඩා එකට අරගෙන ආවා. ඒකේ ලස්සන පදරුකුත් තියෙනවා. මේකේ ලස්සන කහපාට පොඩි පොඩි පෙති පහේ මල් එනවා. ඉතින් ඒ හින්දා ඉතින් ඔයාලට මම මෙයාව පෙන්නුවානේ කලින් වීඩියෝ එකේ. ඉතින් එයාගේ පැල තමයි මේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්වත් බේර ගන්න ඕනේ හින්දා මම එයාලවත් ගෙට අරගෙන ආවා. නැත්තම් මෙයාව බේර ගන්න හම්බෙන්නෙත් නෑ අනේ. වීඩියෝ එකෙන් සමුගන යන්නත් ඉතින් කාලේ ලඟ වුණා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලනවට. මෙයාත් ඉතින් ගොඩක් ලස්සනට හැදිලා තියෙනවා. මට මෙයාගේ නම නම් මතක නැහැ. ඉතින් ඔන්න මං යාවත් පෙන්නගෙන සමු අරගෙන යනවා. ඔයාලගෙන් ගොඩක් යාළුවෝ එකතු වුණා. මගේ වීඩියෝ බැලුවා. හැමෝටම ආදරේ ගොඩක් ස්තුතියි. ඉතින් වීඩියෝ එකක් දැන් මම ඉවර වෙනකම් බලන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඉතින් මොකද ඔයාලා තමයි අපේ වත්කම ඔයාලා තමයි අපිට සහයෝගය දෙන්නේ. ඉතින් ගොඩක් ආදරේ කරන අය ගොඩාක් අය අපේ වීඩියෝ බලනවා.
තියෙනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන අයගෙත් නොකඩවා මම වීඩියෝ බලනවා. ඉතින් ඒකත් මම අනිවාර්යෙන් කියන්න ඕනේ. වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම බලනවා. ඉතින් ඒක ඔයාලා අපිට වීඩියෝ දාන්නේ ඒ හින්දානේ. ඉතින් ආදරෙන් ඒක ඉල්ලන ගමන් මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ආදරේ හැමෝටම